රාජ්‍ය සේවයේ සඳහා වන විනය කාර්ය පටිපාටිය පිළිබඳව විෂය කරුණු අධ්‍යයනය කරන පාඩම් මාලාවේ 7 වන පියවර සමගයි ඔබ මේ සම්බන්ධ වන්නේ. ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ කියවෙන විධිවිධාන අපි විස්තරාත්මකව මේ දක්වා සාකච්ඡා කළා. මේ ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ කියවෙන විධිවිධාන සාකච්ඡා කරන පාඩම් මාලාවේ අවසන් පියවර. ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ රාජ්‍ය නිලධාරීන්ගේ සාමාන්‍ය හැසිරීම සහ විනය පිළිබඳව විස්තරාත්මකව කරුණු දක්වනවා. අපි මේ දක්වා එවැනි කරුණු රාශියක් විස්තරාත්මකව අධ්‍යයනය කළා. ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ කියවෙන ආකාරයට ආයතන සංග්‍රහය රාජ්‍ය සේවා කොමිසමේ කාර්යපටිපාටික රීති සංග්‍රහය, මුදල් රෙගුලාසි සංග්‍රහය සහ ආයතන සංග්‍රහයට සංශෝධන ලෙස විටින් විට නිකුත් වන සංශෝධිත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, ඊට අමතරව රාජ්‍ය සේවා කොමිසම විසින් නිකුත් කරන චක්‍රලේඛ, මුදල් රෙගුලාසි සහ ඊට සංශෝධන ලෙස ඉදිරිපත් කරන කරුණු සහ චක්‍රලේඛ හා අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ විවිධ බලධාරීන් විසින් රාජකාරී කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා නිකුත් කරන චක්‍රලේඛ, උපදෙස්, මාර්ගෝපදේශ සහ ස්ථාවර නියෝගවලට අනුව තම රාජකාරී ඉටු කිරීමට සියලුම රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිනවා. එම නිලධාරීන් ඒවාට අනුකූලව කටයුතු කළ යුතු වන බව ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ අවධාරණය කෙරෙනවා. ආයතන සංග්‍රහයේ කියවෙන ආකාරයට එම මාර්ගෝපදේශයන් සහ චක්‍රලේඛ, උපදෙස්, ස්ථාවර නියෝග ආදිය කඩ කරමින් කටයුතු කිරීම බරපතල විනය විරෝධී හැසිරීමක්. ආයතන සංග්‍රහයේ 48 වෙනි පරිච්ඡේදයේ පළමු වන උපලේඛනයේ කියවෙනවා රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කළ හැකි බරපතල වැරදි පිළිබඳව. මුලින් කී ආකාරයේ මාර්ගෝපදේශ සහ ඒවාට සංශෝධන ලෙස නිකුත් වන චක්‍රලේඛ සහ උපදෙස් ආදියට පටහැනිව කිසියම් රාජ්‍ය නිලධාරියෙකු කටයුතු කිරීම මුලින් කී පළමු වන උපලේඛනයේ සඳහන් වරදක්සේ සලකා විනයානුකූලව කටයුතු කළ යුතු වන බව ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ දක්වා තිබෙනවා. ආයතන සංග්‍රහයේ කියවෙන ආකාරයට කිසියම් රාජ්‍ය නිලධාරියෙකු පෙරකී මාර්ගෝපදේශ සංග්‍රහයන් සහ උපදෙස් හා ස්ථාවර නියෝග කඩ කර ඇතැයි කියවෙන අවස්ථාවක ඔහු එසේ කිරීමට සිදු වූයේ කිසියම් බලධාරියෙකුගේ හෝ නිලධාරියෙකුගේ හෝ වෙනත් පාර්ශවයකගේ බල කිරීම මතයයි, අයුතු බලපෑම මතයයි කියාපෑම කිසි විටකත් එම රාජ්‍ය නිලධාරියා එම තත්ත්වයෙන් නිදහස් වීම සඳහා වන නිදහසට කරුණක්සේ පිළිගන්නේ නැහැ. ඒ බවත් ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ කියවෙනවා. ඒ අනුව රාජ්‍ය නිලධාරීන් වශයෙන් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණක් වන්නේ කවරෙකුගේ කවර ආකාරයක බලපෑමකට වුවත් යටත් විය යුතු නැහැ. යටත් වීම නිදහසට කරුණක් වන්නේත් නැහැ. සෑම විටම රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු වන්නේ මුලින් කී මාර්ගෝපදේශ සංග්‍රහයන්හි කියවෙන විධි විධාන අනුව පමණමයි. අපි ඒ පැහැදිලි කළේ කිසියම් රාජ්‍ය නිලධාරියෙකු යම් අයෙකුගේ බලපෑමක් මත පෙරකී විධි විධාන සංග්‍රහයන්හි නියමයන්ගෙන් බැහැරවීම නිදහසට කරුණක්සේ නොපිළිගන්නා බව. ඊට අමතරව කිසියම් අයෙකුට යමෙකු විසින් බලපෑම් කරමින් එම විධිවිධාන සංග්‍රහයන්හි බැහැරවීමට යොමු කිරීමත් බරපතල වරදක්. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ මුලින් කී 48 වෙනි පරිච්ඡේදයේ පළමු වන උපලේඛනයේ කියවන ආකාරයේ බරපතල වරදක් කළයිසේ සලකා විනයානුකූලව ක්‍රියා කළ යුතු වෙනවා. ඊට අමතරව ඔබ මීට පෙර අවධානය යොමු කළ මෙම වීඩියෝමය පාඩම් මාලාවේ
දෙවැනි පියවරෙන්ද කියවුණු ආකාරයට එවැනි බලපෑම් කිරීම අධිකරණයේ ඉදිරියේ නඩු පැවරිය හැකි බරපතල වරදක්. එවැනි වරදකට ලබා දිය හැකි දඬුවම පිළිබඳවත් අපි එහිදී සාකච්ඡා කළා. ඒ අනුව රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් වසර 7කට නොවැඩි සිර දඬුවමක් හෝ ඒ දණ්ඩනයන් දෙකම පැනවීමට යටත් වනු ඇතැයි ඉන් කියුණා. මේ අනුව පැහැදිලි වන්නේ බලපෑමට යටත්ව විධිවිධානයන්ගෙන් බැහැරවීමත් එසේ බලපෑම් සිදු කිරීමත් රාජ්‍ය සේවය තුල සිදු නොවන ආකාරයට විධිවිධාන නීති ප්‍රතිපාදන සැලසී ඇති බව. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ රාජ්‍ය නිලධාරීන්ගේ සාමාන්‍ය හැසිරීම සහ විනය පිළිබඳව විස්තර කෙරෙන ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ විධිවිධාන. ඒ අනුව මීට මොහොතකට පෙර ආයතන සංග්‍රහය සහ නිකුත් වන චක්‍රලේඛ උපදේශ මාර්ගෝපදේශ කාර්යපටිපාටි සහ ස්ථාවර නියෝග ආදියට එකඟව කටයුතු කිරීමේ අවශ්‍යතාවය එහි අවධාරණය කර ඇති ආකාරය පැහැදිලි කළා. රාජ්‍ය නිලධාරීන්ගේ සාමාන්‍ය හැසිරීම සහ විනය පිළිබඳව කතා කරද්දී ඔවුන්ගේ එදිනෙදා හැසිරීම සහ යහපැවැත්මත් ඊටාම වැදගත්. ඊට අදාළව ආයතන සංග්‍රහයේ 47 වෙනි පරිච්ඡේදයේ ඍජුවම සඳහන් කර නැතත් තවත් ඒ අවස්ථාවේදී නිකුත් වූ චක්‍රලේඛ මගින් ලබා දී ඇති උපදෙස් කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීම වැදගත් යයි අපි විශ්වාස කරනවා. ඉන් එක් උපදේශක් වෙන්නේ රාජ්‍ය නිලධාරීන් දුම් පානය කිරීම සහ රාජ්‍ය ආයතන පරිශ්‍ර ආශ්‍රිතව දුම් පානය වැළැක්වීම සම්බන්ධයෙන් නිකුත් වී ඇති විශේෂ චක්‍රලේඛයක්. මේ චක්‍රලේඛයේ විධිවිධානත් අපි දැන සිටීම ප්‍රයෝජනවත්. මේ ඒ පිළිබඳව උපුටා ගැනීම රාජ්‍ය ආයතන තුළ දුම් පානය තහනම් කරමින් නිකුත් කර ඇති 1999 මාර්තු 18 දින ඇති අංක 8 ඇලයිරක් 99 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය. 1. සියලුම රාජ්‍ය ආයතන තුළ දුම්බීම තහනම් කළ යුතුය. 2. එම ආයතනවලට අයත් ආපනශාලාවල දුම් වැටි, දුම් කොළ සහිත භාණ්ඩ අලවිය නැවැත්විය යුතුය. 3. දුම්බීමට පොළඹවන කිසිදු ආකාරයක ප්‍රචාරයකට රාජ්‍ය ආයතන පරිශ්‍රයන් තුළ ඉඩ නොදිය යුතුය. 4. දුම්බීමට අනුබල දෙන කිසිවෙකුගේ අනුග්‍රහයක් රාජ්‍ය ආයතනයකට ලබා නොගත යුතුය. උපුටා ගැනීම අවසන්. එලෙස ඔබගේ අවධානයට යොමු කළේ රාජ්‍ය ආයතන පරිශ්‍ර ආශ්‍රිතව දුම් පානය කිරීම තහනම් කරමින් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 8 ඇලයිරක් 99හි විධිවිධාන. ඒවා තරයේ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතනවල නිලධාරීන් බැඳී සිටිනවා. ඒවායින් පරිබාහිරව කටයුතු කිරීමත් බරපතල වරදක්සේ සලකා කටයුතු කළ හැකි බව මතක තබා ගැනීම වැදගත්. මේ අවධානය යොමු කරන්නේ එවැනි තවත් කරුණක් පිළිබඳව. රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත් විට දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කරමින් නිකුත් කර ඇති 2019 මැයි මාස 6 වන දින දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 11 ඇලයිරක් 2019හි 3 වන ඡේදය. 1. සියලුම රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත් විට දුම්කොළ පුවක් සහ ඒවා ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තහනම් වේ. 2. එම ආයතනවලට අයත් ආපනශාලාවල බුලත් විට දුම්කොළ පුවක් හා ඒවා ආශ්‍රිත නිෂ්පාදන අලවිය නැවැත්විය යුතුය. උපුටා ගැනීම අවසන්. ඔබට දේශපාලනය කරන්න හිතිලා නැද්ද? රාජ්‍ය නිලධාරියෙක් වන ඔබට දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදීමට බාධාවක් තිබෙනවද? රාජ්‍ය නිලධාරීන් අතරින් දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදීම තහනම් කර ඇති නිලධාරීන් පිළිබඳව ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ කරුණු දක්වන්නේ
ආයතන සංග්‍රහයේ පළවෙනි කාණ්ඩයේ 32 වෙනි පරිච්ඡේදයේ වෙතත් අවධානය යොමු කරමි. රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් අතරින් දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදීම තහනම් කර ඇති අය පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරමු. මේ කරුණ ඉදිරිපත් කරන්නේ ආයතන සංග්‍රහයේ පළමු වන කාණ්ඩයේ 32 වන පරිච්ඡේදයේ කියවෙන විධිවිධාන ආශ්‍රිතව. බලන්න මෙම විධිවිධාන උපුටා ගැනීම ආයතන සංග්‍රහයේ 32 වන පරිච්ඡේදයේ එක උපවගන්තිය දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නැති අය අධිකරණ නිලධරයෙකු සන්නද්ධ සේවාවල නිලධරයෙකු පොලිස් හමුදාවේ නිලධරයෙකු සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පොලිස් කටයුතු ඉටු කරන වෙනත් සාම නිලධරයෙකු උදාහරණ ග්‍රාම නිලධාරීන් වෘත්තීය සමිති ආඥාපනතේ 20 වෙනි වගන්තියේ විග්‍රහ කර ඇති පරිදි බන්ධනාගාර නිලධරයෙකු රජයේ සේවයේ නියුක්ත මාණ්ඩලික හෝ අධීක්ෂණ නිලධරයෙකු මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධරයෙකු එහි සේවය කරන තාක් කල් උපුටා ගැනීම අවසන්. ඔව්. එහිදී අපි හඳුනාගත්ත දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදීමට හිමිකම නැති අය පිළිබඳව. එහි කියවුණු අධිකරණ නිලධාරීන් සහ සන්නද්ධ සේවාවල නිලධාරීන් ඍජුව රාජ්‍ය සේවය හා සම්බන්ධ නොවන බව ඔබ දැන් දන්නවා. කෙසේ වෙතත් සෙසු නිලධාරීන් රාජ්‍ය සේවයට ඍජුව සම්බන්ධයි. ඒ අතර තවත් සුවිශේෂ කරුණක් කියුණා. ඒ කියුනේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ කියවෙන විග්‍රහයන්ට අනුව සාම නිලධාරීන් ලෙස ගැනෙන පොලිස් නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් වැනි අයත් දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරී ගණයන්ට අයත් වන බව. සාම නිලධාරීන් යනු කවුද? අපරාධ නඩු විධාන සංග්‍රහයේ කියවෙන ආකාරයට කිසියම් සංඥේ වැරදක් කළ සැකකරුවෙකු වරෙන්තුවක් රහිතව අත්අඩංගුවට ගැනීමේ බලය සාම නිලධාරියෙකුට පැවරෙනවා. සංඥේ වැරදි කියන්නේ අපරාධමය වැරදි. එවැනි වරදක් කළ අයෙකු වරෙන්තු රහිතව අත්අඩංගුවට ගන්නට එකී සාම නිලධාරීන්ට හැකියාව තිබෙනවා. ඒ පැහැදිලි කිරීම මේ කියවෙන කරුණ වලට වැඩිමනත් වශයෙන්. කොහොම වුණත් එහි කියවෙන නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් අහිමි. එසේ අහිමි වන දේශපාලන අයිතිවාසිකම් මොනවාද? මේ ඒ පිළිබඳව. උපුටා ගැනීම ආයතන සංග්‍රහයේ 32 වන පරිච්ඡේදයේ 1.2 උපවගන්තිය සහ ඊට සමගාමීව කියවෙන අනුවගන්ති. දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරියෙකු විසින් සිදු නොකළ යුතු තහනම් ක්‍රියා. 1.2 උපවගන්තිය ජනාධිපති තේරීමකදී පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනමත විමසුමකදී පළාත් සභා මැතිවරණයකදී හෝ පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය දීම හැර වෙනත් කිසිදු ආකාරයක දේශපාලන කටයුත්තක යෙදීම සහ විශේෂයෙන්ම පහත සඳහන් කවර ක්‍රියාවක් වුවද කිරීම දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරියෙකුට තහනම් වේ. මීට පටහැනිව ක්‍රියා කිරීම සේවයෙන් පහ කිරීමේ දඬුවමට භාජනය විය හැකි වරදකි. 1.2 අනුවගන්තිය. මෙහි 1.2 උපවගන්තියේ සඳහන් මැතිවරණයකට සහභාගී වීම. 1.2 අනුවගන්තිය. මෙහි 1.2 උපවගන්තියේ සඳහන් මැතිවරණයකට ඉදිරිපත් වන ඡන්දාපේක්ෂකයෙකුට මොනයම් ආකාරයකින් හෝ ආධාර කිරීම. 1.2 මෙහි 1.2 උපවගන්තියේ සඳහන් මැතිවරණයක් සඳහා තමන් නම් කරනු ලැබීමට කවර පියවරක් වුවද ගැනීම. උපුටා ගැනීම අවසන්. අපි නැවත යමු ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ මීට අදාළ කරුණු වෙත.
එවැනි ආකාරයට දේශපාලන අයිතිවාසිකම් අහිමියයි හඳුනාගෙන ඇති රාජ්‍ය නිලධාරීන් පෙරකී ආකාරයේ දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදීම බරපතල වරදක් ලෙස සැලකෙනවා. එවැනි වරදක් කළ අයෙකුත් ආයතන සංග්‍රහයේ 48 වෙනි පරිච්ඡේදයේ පළමුවන උපලේඛනයේ කියවෙන වරදක් සිදු කළාසේ සලකා විනයානුකූලව ක්‍රියා කරන බවයි කියවෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඔබ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරියෙකුද එසේ නැතහොත් දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරියෙකුද ඒ අනුව ඔබට දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදීම තහනම්ද නැද්ද යන්න පිළිබඳව. ඔබ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරියෙකු නම් එම ක්‍රියාකාරකම්හි යෙදීමත් ආයතන සංග්‍රහයේ පළමුවන කාණ්ඩේ 32 වන පරිච්ඡේදයේ කියවෙන විධිවිධානයන්ට යටත්ව සිදු කළ යුතුයි. ආයතන සංග්‍රහයේ 32 වන පරිච්ඡේදයේ කියවෙන විධිවිධාන අනුව දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරියෙකුට යෙදිය හැකි දේශපාලන ක්‍රියාකාරකම් තමයි මේ පැහැදිලි කරන්නේ එම විධිවිධාන අනුව. උපුටා ගැනීම ආයතන සංග්‍රහයේ 32 වන පරිච්ඡේදයේ 2 උපවගන්තිය දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම ඇති රාජ්‍ය නිලධාරියෙකුට සිදු කළ හැකි තහනම් නොවන ක්‍රියා. දේශපාලන පක්ෂයක සමාජිකත්වය ලබා ගැනීම හා එම පක්ෂයේ කටයුතු වලට සහභාගී වීම. දේශපාලන ස්වභාවයක් තරන කරුණක් පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම. උදාහරණ දේශපාලන කරුණු ගැන පුවත්පත්වලට ලිපි ලිවීම හෝ එබඳු කරුණු සාකච්ඡා කෙරෙන රැස්වීම් ඇමතීම සහ ජනාධිපති තේරීමකදී පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයකදී තරඟ කිරීම. උපුටා ගැනීම අවසන්. ඔබ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරියෙකු නම් එහි කියවෙන ආකාරයේ දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදීමට ඔබට තහනමක් නැහැ. නමුත් ඔබ එම කටයුතු කළ යුතු වන්නේ ආයතන සංග්‍රහයේ 32 වන පරිච්ඡේදයේ තවදුරටත් විස්තර කර ඇති ආකාරයට. ඒ පිළිබඳව කියවෙන සීමාවන්ට අනුගත වෙමි. එවැනි සීමාවන් ඒ කියන්නේ ආයතන සංග්‍රහයේ 32 වෙනි පරිච්ඡේදයේ විස්තරාත්මකව දක්වා ඇති සීමාවන්ට පටහැනිව කිසියම් රාජ්‍ය නිලධාරියෙකු දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදෙන්නේ නම් ඔහු සිදු කරන්නේ බරපතල වරදක්. ඒ අනුව ඔහුටත් බරපතල වරදක් සිදු කළාසේ සලකා ගැනෙන විනය ක්‍රියාමාර්ගයකට මුහුණ දීමට සිදුවනවා. අද ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ විධිවිධාන සාකච්ඡා කරන පාඩම් මාලාවේ අවසන් පාඩමේ නිමාවයි මේ සටහන් කරන්නේ. අපි ඊළඟ පියවරෙන් ඔබට සමීප කරවන්නේ ආයතන සංග්‍රහයේ 48 වන පරිච්ඡේදයේ කියවෙන විධිවිධාන. ඒ පිළිබඳව වීඩියෝමය පාඩම් මාලාවක් ඔබට ඉදිරිපත් කිරීමට අපි සූදානම්. ඒ සමග ඉදිරියේදී සම්බන්ධ වෙමු.